සුබ දවසක් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ කම්පියුටර් නෙට්වර්කින් වල දත්ත ගමන් මඟ තීරණය කරන ඉතා වැදගත් ක්‍රමයක් ගැන. ඒ තමයි ලින්ක් ස්ටේට් රවුටින් ප්‍රොටෝකෝල්. මේකදී ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ ඩයිස්ට්‍රා ඇල්ගොරිතම් එක. හිතන්න මේ තියෙන්නේ පරිගණක කීපයක් එකට සම්බන්ධ වෙලා තියෙන ජාලයක් කියලා. මේ පරිගණක අපි රවුටර් කියලා කියන්න පුළුවන්. දැන් එක රවුටර් එකකින් නම් තවත් රවුටර් එකකට දත්ත යවන්න ඕනේ වුණාම ඒ සඳහා හොඳම පාර තෝරගන්න ඕනේ. ඒකට මේ ලින්ක් ස්ටේට් රවුටින් ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරනවා. මේ ප්‍රොටෝකෝලය වැඩ කරන විදිය ටිකක් වෙනස්. මෙතන ඉන්න හැම රවුටරයක්ම තමන්ගේ අසල්වැසි රවුටර්ස් ගැන තොරතුරු දැනගන්නවා. ඒ කියන්නේ තමන්ට කෙලිම සම්බන්ධ වෙලා ඉන්න රවුටර්ස් කවුද? ඒ සම්බන්ධතාවයේ වේගය කොහොමද වගේ දේවල්. මේ තොරතුරු එයාලා එකිනෙකා අතර හුවමාරු කරගන්නවා. මේකට අපි කියනවා ලින්ක් ස්ටේට් ඇඩ්වර්ටයිස්මන්ට් කියලා. ওই විදිහේ ජාලයේ ඉන්න හැම රවුටරයක්ම මුළු ජාලය ගැනම සවිස්තරාත්මක සිතියමක් හදාගන්නවා. ඒ සිතියමේ තියෙන්නේ හැම රවුටරයක්මයි ඒ රවුටර්ස් අතර තියෙන සම්බන්ධතා මොනවද? ඒ සම්බන්ධතාවල පිරිවැය. එහෙම නැත්නම් දුර මොකක්ද කියන එකයි. මෙතනදී පිරිවැය කියන්නේ සාමාන්‍ය සම්බන්ධතාවයේ වේගය අඩු නම් වැඩි පිරිවැයක් දෙනවා. වේගය වැඩි නම් අඩු පිරිවැයක් දෙනවා. දැන් අපි බලමු කොහොමද මේ සිතියමේ පාවිච්චි කරලා එක රවුටර් එකක ඉඳන් තවත් රවුටර් එකට යන්න තියෙන හොඳම පාර හොයාගන්නේ කියලා. මෙතනින් තමයි ඩයිස්ට්‍රාගේ ඇල්ගොරිතම් එක එන්නේ. මේ ඇල්ගොරිතමෙන් කරන්නේ යම් කිසි රවුටර් එකක ඉඳන් ජාලයේ අනිත් හැම රවුටර් එකකටම යන්න තියෙන කෙටිම පාර හොයාගන්න එකයි. හරි. දැන් අපි බලමු ඩයිස්ට්‍රා ඇල්ගොරිතම් එකේ තියෙන පියවර. මේ පියවර වල මුලින්ම තියෙන්නේ අපි ආරම්භක රවුටරය තෝරගන්න ඕනේ. දැන් මේ උදාහරණයක් මම කරනවා. ඒකෙදි මම ආරම්භක රවුටරය විදිහට ගන්න මෙන්න මේ U කියන රවුටර් එක. ඒ රවුටරේ තියෙන දුර බිංදුවයි. එතකොට ඒ රවුටරේ ඉඳන් ඒ රවුටරේටම තියෙන දුර බිංදුවයි. අනිත් හැම රවුටරේකටම තියෙන දුර අපි අනන්තය කියලා සලකනවා. අපි මේ එක්සාම්පල් එක කරද්දි බලමු. මේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා කොහොමද ඩයිස්ට්‍රා ඇල්ගොරිතම් එක භාවිතයෙන් එක රවුටර් එකකින් ඉඳන් අනිත් සියලුම රවුටර්ස් වලට තියෙන අවම දුර සොයාගන්න කියලා. හරි. මම මෙන්න මේ අපි මේ වගේ chart එකක් නැත්තම් සිතියමක් දුන්නාම අපි මේ වගේ වගුවක් ඇඳ ගන්න ඕනේ. ඒකේ column headers අපි දානවා steps ඊට පස්සේ nodes ඊට පස්සේ දැන් මේ අපි මෙතන පටන් ගන්න U කියන රවුටර් එකෙන් මෙතන nodes කියලා දාන්න පුළුවන් routers කියලා දාන්න පුළුවන් ඒක කැමති එකක් දාන්න පුළුවන් මෙතන අපි U වලින් තමයි පටන් ගන්න. එතකොට U කියන රවුටරෙන් පටන් ගත්තාම අනිත් රවුටර්ස් වලට තියෙන දුර තමයි අපි බලන්නේ. හරි මම ස්ටෙප් එක පටන් ගන්නවා බිංදුවෙන්. දැන් මම පටන් ගන්න රවුටරේ තමයි U කියන රවුටරේ. හරි. අපි දැන් බලනවා U රවුටරේ ඉඳන් ඒකේ තියෙන අසල්වැසි රවුටර්ස් වලට තියෙන දුර. දැන් U වලට තියෙන අසල්වැසි රවුටර්ස් වෙන්නේ V රවුටරයයි W රවුටරයයි X රවුටරයයි විතරයි. එතකොට මම U නෝඩ් එකේ ඉඳන් U රවුටරේ ඉඳන් V කියන රවුටරේට තියෙන දුර 2යි කියලා දානවා. W ට තියෙන්නේ 5යි. W ට 5යි. ඊට පස්සේ X ට තියෙන්නේ 1යි. දැන් මේ U ට සම්බන්ධ වෙලා තියෙන්නේ VWX විතරයි. හැබැයි Y Z කෙලිම සම්බන්ධ වෙලා නැහැ. ඒ හින්දා අපි මෙතෙන්ට අනන්තය දානවා.
හරි. මං ඉසෙට් වලටත් අරන්දේ දැම්මේ මේ U කියන රවුටරේ කෙලින්ම සම්බන්ධ වෙලා නැහැ ඉසෙට් කියන රවුටරේට. ඒ හින්දා තමයි මං එතනටත් අනන්තය දැම්මේ. දැන් ඊළඟ පියවර. දැන් අපි මේකෙදි අඩුම දුර මේ එක තමයි මෙතන තියෙන අඩුම දුර. එතකොට මේ අපි ඊළඟට තෝරගන්නේ x කියන නෝඩ් එක. ඒ කියන්නේ u වල ඉඳන් x ට එක තමයි අපි තෝරගන්නේ. හරි. දැන් අපි මෙතන අඩුම දුර තියෙන නේබරින් රවුටර් එක තමයි x කියන්නේ. එතන x එක අපි මෙතන ලියා ගන්නවා. දැන් දෙවෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක කියලා දානවා. එතකොට u ඊට පස්සේ x. හරි. දැන් ඊට පස්සේ දැන් බලනවා දැන් පාත් එක තියෙන්නේ u වල ඉඳන් x ට. ඒ කියන්නේ ux තමයි දැන් පාත් එක. දැන් අපි බලන x නෝඩ් දෙකට සම්බන්ධ වෙලා තියෙන neighboring nodes. දැන් අපි මෙතනදී x ට තියෙන neighboring nodes වෙන්නේ v w u y. හරි. අපි u නෝඩ් එකෙන් පටන් ගත්තේ. ඒතර u එකට අපි x වල ඉඳන් u ට බලන්නේ නැහැ. හරි. x වල ඉඳන් අපි v ට බලනවා. x වල ඉඳන් v ට දෙකයිනේ. එතකොට අපි බලන්නේ uxv. දැන් x නෝඩ් එකේ ඉඳන් v ට බැලුවට අපි බලන්නේ uxv කියන දුර. එතකොට uxv කියන දුර එන්නේ 1 2 3යි. ඒ කියන්නේ x හරහා ගිහිල්ලා v කියන නෝඩ් එකට යද්දී දුර වෙන්නේ 3යි. හැබැයි u වල ඉඳන් v ට 2යි. අපි එතකොට මේ 2යි 3යි අතරින් තියෙන කුඩා මගය තමයි ගන්නෙ. ඒ කියන්නේ u වල ඉඳන් v ට තියෙන කුඩා මගය වෙන්නේ 2. මොකද x හරහා ගියොත් එම 2 1 3ක් වෙනවා. ඒ හින්දා අපි අඩුම එක ගන්නෙ u වල ඉඳන් v ට 2. එතකොට මෙතන 2 කලින් තිබ්බ එක ඒ විදිහටම ලියනවා. හරි. දැන් x නෝඩ් එකකින් අපි v ට බැලුවා. ඊට පස්සේ බලනවා w ට. w ට තියෙන්නේ 3යි. එතකොට මෙතන x වල ඉඳන් w ට 3යි. ඒ හින්දා uxw වෙන්නේ 1යි 3යි 4යි. හරි. එතන තියෙනවා 4. එතන අපි බලන්නේ uxw ට 4යි u වල ඉඳන් w ට 5යි. එතන 4යි 5යි අතරින් කුඩා මාර්ගය වෙන්නේ 4. එහෙනම් මම මෙතනින් 4 දානවා. හරි. දැන් අපි x වල ඉඳන් x ට බිඳුවම තමයි. එතකොට ඒක මම ඉරි කැලක් දානවා. ඉරක් ගහනවා. හරි. ඊට පස්සේ x වල ඉඳන් y ට. x වල ඉඳන් y ට දැන්ට පාත් එකේ තියෙන ux විතරයි. හරි. ඊට පස්සේ x වල ඉඳන් y ට තියෙන 1යිනේ. එතකොට u වල ඉඳන් y ට වෙන්නේ 1 1 2යි. හරි. දැන් x වල ඉඳන් z ට බලනවා. x වල ඉඳන් z ට කෙලින්ම සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ x ට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ uv w y විතරයි. z සම්බන්ධ වෙලා නැහැ. එතකොට එතන තියෙන දුර අපි අනන්තය කියලා ඒ විදිහම සලකනවා. අනන්තය මෙහෙම දාගන්නවා. දැන් දෙවෙනි ස්ටෙප් එකට යනවා. හරි. මම මෙතනදී කුඩාම අගය ගන්නවා. කුඩාම අගය මම මෙතනදී y විදිහට සලකනවා. හරි. මෙතන කුඩාම අගය තමයි තෝරගන්නේ. එතකොට uxy තමයි දැන් අපේ routing path එක. uxy. හරි. දැන් අපේ path එක වෙන්නේ uxy. කියන්නේ මෙන්න මේ path එකේ මෙන්න මේ path එකේ ඉන අනිත් nodes වලට තියෙන දුරවල් තමයි අපි බලන්නේ. පැහැදිලිද? හරි. දැන් මම බලනවා y ට සම්බන්ධ වෙලා තියෙන අනිත් nodes. y ට සම්බන්ධ වෙලා තියෙන x w z. පැහැදිලිද? එතකොට මෙතනදී x අපි හොයලා තියෙන්නේ. ඒ හින්දා මෙතන ඉරක් දාපු එක ඒ විදිහටම තියෙනවා. පැහැදිලිද? අපි x වලට තියෙන දුර හොයලා ඉවරයි. හරි. අපි දැන් බලන්නේ y වල ඉඳන් w ට බලනවා. හරි. y වල ඉඳන් w ට 1යි මෙතන 1යි කියලා තියෙනවා. එතකොට 1යි 2යි 3යි. එතකොට u දැන්ට ux
y කියන පාත් එකෙන් අපි බලන්නේ. එතකොට w ට මෙතන 1යි, මෙතන 1 1 2යි 2 1 3යි. එතකොට u වලින් ඉඳන් w ට තියෙන්නේ 3යි. w ඩෝට් එකට කලින් තිබ්බේ 4. දැන් එනවා 3ක්. එතකොට u වලින් ඉඳන් w ට 3 එන එක 4ට වඩා කුඩායිනේ. ඒ හින්දා දැන් මෙතන මේක අප්ඩේට් වෙනවා 3 විදියට. පැහැදිලිද ඒක? ආයි මම ඒක කියන්නම්. අපි කලින් මෙතනදී uxw 4 කියලා ගත්තා. දැන් අපි y නෝඩ් එකෙන් බලන්නේ. y නෝඩ් එකකින් බලද්දී y වලින් ඉඳන් w ට එකක් තියෙනවා. එතකොට u වලින් ඉඳන් y ට අපි දන්නවා මෙතන 1 1 2යි 2 1 3යි. එතකොට මෙන්න මේ පාත් එකට 3යි. හැබැයි කලින් 4 තිබ්බේ. එතකොට 4ට වඩා 3 කුඩායි. ඒ හින්දා මෙතන 3 දානවා. පැහැදිලිද? ඊළඟට අපි බලනවා v. දැන් y ට සම්බන්ධ වෙලා නැහැ කෙරීම v. හරි. එතකොට v සම්බන්ධ වෙලා නැති හින්දා අපේ දැන්ට පාත් එක තියෙනවා uxy. මෙන්න මේ පාත් එක. මෙන්න මේ පාත් එක අපේ තියෙන්නේ දැන්. මෙතන මේ පාත් එකේ y ට සම්බන්ධ වෙලා නැහැ නේ v. පැහැදිලිද? ඒ හින්දා කලින් තිබ්බර මේ මෙතන තියෙන අගේම තමයි මෙතන ලියන්නේ. පැහැදිලිද? ඒ අගේම කලින් තිබ්බ අගේම ලියලා දානවා. හරි. දැන් බලනවා y වල ඉඳන් w අපි බැලුවා. දැන් y වල ඉඳන් y ට මේ දුරක් නැහැ. එහෙනම් මම ඊරක් ගහනවා. එතකොට මම බලනවා y වල ඉඳන් y වල ඉඳන් කියන්නේ මෙන්න මේ පාත් එකේ තියෙන uxy කියන පාත් එක. එතකොට තියෙනවා දෙකක්. එතකොට ඔක්කොම දුර 1 1 2යි 2 2යි 4යි. දැන් මෙතනට 4 එනවා. හරි. දැන් අපි මෙතන තියෙන අගයන් වලින් කුඩාම අගය තෝරනවා. කුඩාම අගය තමයි 2. එතකොට ඒ තියෙන්නේ v නෝඩ් එකට. එතකොට මම ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක විදියට u x y දැන් v අකුර තමයි දැන් එන්නේ. දැන් බලනවා v නෝඩ් එකේ ඉඳන් අනිත් නෝඩ් වලට. දැන් හැබැයි මේ අපි x නෝඩ් එකට තියෙන දුර වැඩක් නැහැ. මෙතන මොකද x අකුරට තියෙන දුර අපි බලලා ඉවරයි. y අකුරට තියෙන දුර බලලා ඉවරයි. පැහැදිලිද? දැන් අපි බලනවා v අකුරින් ඉඳන් w ට බලනවා. v අකුරින් ඉඳන් w ට 3ක් තියෙනවා. හරි. එතකොට uv w වෙන්නේ 3යි 2යි 5. හරි. හැබැයි මෙතන කලින් w ට ආවේ 3. එතකොට මෙතන 3 කියන එක 5ට වඩා කුඩායි. එතකොට 3ම තමයි දාන්නේ. ආයි මම ඒක පැහැදිලි කරන්නම්. අපි දැන් v නෝඩ් එකකින් බලන්නේ. මේ v නෝඩ් එකට බලන්නේ. v නෝඩ් එකෙන් බලද්දී v වල ඉඳන් w ට 3ක් තියෙනවා. හරි. හැබැයි uv w වෙන්නේ 3යි 2යි 5යි. හරි. අපි කලින් බැලුවා v ට තියෙන w ට තියෙන අවම දුර 3ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන 3යි 2යි 5 ආපු ඉලක්කම 3ට වඩා විශාලයි. ඒ හින්දා ඒක ගන්නෙ නැහැ. මෙතන 3 ඒ තිබ්බ විදිහම තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ බලන්න v වල ඉඳන් v ට බිඳුවයි. ඒ හින්දා මෙතන ඉලක්ක ගහනවා. ඊට පස්සේ z v වල ඉඳන් z බලද්දී දැන් අපේ පාත් එක තියෙන්නේ uxyv. මෙන්න මේ නෝඩ් ටික විතරයි. මෙන්න මේ නෝඩ් ටික විතරයි දැන්ට අපි හොයලා තියෙන්නේ. එතකොට z තමයි දැන් අපි බලන්නේ. එතකොට v නෝඩ් එකේ නම් z කෙලිම බලන්න බෑ. මොකද ඒක නේබරින් නෝඩ් එකක් නෙමෙයි. එතකොට තිබ්බ ඉලක්කම ඒ විදිහම දානවා. හරි. දැන් මෙතනින් තියෙන කුඩාම ඉලක්කම ගන්නවා. කුඩාම ඉලක්කම තමයි 3. එතකොට අපේ හතරවෙනි ස්ටෙප් එක වෙන්නේ u x y v ඊට පස්සේ w. හරි.
දැන් අපි දන්නවා මෙතනට ඉරක් එන්න ඕන. මෙන්න මේ ඉරි ගහපුවට ඒ ඉරිය ඒ විදිහටම එන්න ඕන. හරි. මොකද අපි මේ මෙතන තියෙන නෝඩ්ස් වල ඒවා කලින් බැලුවා. එතකොට දැන් මේ මෙතන V අකුර මෙතන තියෙනවා. ඒ හින්දා ඉරක් ගන්නවා. මෙතන X අකුර තියෙන හින්දා මෙතන X අකුරක් තියෙනවා. ඒ හින්දා ඉරක්. මෙතන Y අකුර තියෙනවා. මෙතනත් Y අකුර තියෙනවා. එතකොට එතනත් ඉරක්. හරි. දැන් අපි බලනවා W අකුරක් තියෙන හින්දා එතනත් ඉරක් දානවා. මොකද W ඉඳන් W ට ඉරක් ගහනවා. හරි. දැන් අපි බලන්නේ W වලින් නම් Z W වලින් නම් Z පහක් තියෙනවා. දැන් අපේ අනිත් නෝඩ් ඔක්කොම මේ U V X Y කියන මේ නෝඩ් ටික ඔක්කොම අපි හොයලා තියෙන්නේ. දැන් W වලින් නම් Z බලනවා. පහක් තියෙනවා. හරි. පහක් තියෙනවා. හැබැයි මෙතන කලින් තිබේ 4. හරි. අපි බලමු U වලින් නම් Z තියෙන අවම දුර. W ඉන්න පැත්තෙන් આવුත් එම U V W Z. මෙතන 2 3 5 5 10ක් තියෙනවා. මේ විදිහට අපි බලමු. මෙන්න මේ W හරහා දැන් අපි මේ නෝට්ස් බැලුවානේ. ඒතර අපි W හරහා තමයි කොහොම හරි යන්න ඕනේ. ඒතර UX WZ ගත්තත් එහෙම 1 3 5. ඒතර එනවා 3 1 4යි 5 4යි 9ක් එනවා. හැබැයි අපේ කලින් 4 තියෙනවා. ඒ කියන්නේ එක මෙන්න මේ පාත් එක UX Y Z. ඒ පාත් එක තියෙනවා. එතකොට අපිට ඒ පාත් එක තමයි තියෙන අඩුම පාත් එක. අඩුම දුර තියෙන පාත් එක ඒකයි. එතකොට ඒක මම 4 ඒ විදිහම දානවා. හරි. දැන් අපි හොයන්න තියෙන හැම එකම බැලුවා. අපි මෙතන ඔක්කොම නෝට්ස් ටික ලියවලා තියෙනවා. දැන් අපි බලමු U නෝඩ් එකකින් පටන් ගත්තාම අනිත් නෝඩ් වලට තියෙන අවම දුර කොහොමද රීප්‍රසන්ට් කරන්න කියලා. ඒතර මම මේක අඳිනවා. මම මේක මේ විදිහම මම අඳින්නම්. U නෝඩ් එක තිබ්බා. U නෝඩ් එක තිබ්බ කලින් ඊට මෙතන V තිබ්බා. මෙතන X තිබ්බා. මෙතන Y තිබ්බා. ඊට පස්සේ තිබ්බා මෙතන W. ඊට පස්සේ Z. හරි. දැන් අපි දන්නවා U නෝඩ් එකෙන් පටන් ගත්තේ ඊට පස්සේ X නෝඩ් එකට තමයි බැලුවේ. X නෝඩ් එකට තියෙන අවම දුර උනේ එතන 1. පැහැදිලි. එතකොට U වලින් නම් X ට 1යි. මෙහෙම. හරි. ඊට පස්සේ අපිට ආවේ Y නෝඩ් එක. Y නෝඩ් එකට තිබ්බ දුර ආවේ 2යි කියලා නේ. 2යි. ඒකින් අපි Y තෝරගත්තේ. හරි. එතකොට Y ට මෙතන කලින් තිබ්බ 1. එතකොට 1 1 2යි. එතකොට U වලින් නම් Y ට 2ක් තියෙනවා. හරි. ඊට පස්සේ Y ගෙන් පස්සේ අපි බැලුවේ V. V ට තිබ්බ දුර වෙන්නේ 2යි. ඒ කියන්නේ මෙන්න මේ දුර. 2යි. ඊට පස්සේ W. W ට තිබ්බා 3ක්. මෙන්න මේ 3. එතකොට W ට තියෙන්නේ 3ක්. එතකොට W ට 3ක් ආවේ මෙන්න මේ පාත් එක හරහා. W ට 3ක් ආවේ UX Y W. ඔන්න ඔය පාත් එක හරහා තමයි ආවේ. මේ ඊට මෙතන W. මෙතන අගේ 1යි. W ට මෙහෙම ආවේ. ඊට පස්සේ Z. අන්තිමට ආවේ Z. Z තිබ්බේ 4 විතරයි ඉතුරු වෙලා. ඒතර Z 4 ආවේ මෙන්න මේ පාත් එක හරහා. මෙන්න මේ පාත් එක හරහා. ඒතර මෙතන 2. මේ විදිහට තමයි නෝඩ්ස් එක නෝඩ් එකකින් අනිත් සියලුම නෝඩ්ස් වලට නැත්නම් රවුටර්ස් වලට තියෙන අවම දුර ඩයිස්ට්‍රා ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා හොයන්නේ.
මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට යම් කිසි දැනුමක් ආවා කියලා ලින්ක් ස්ටේට් රවුටින් ප්‍රොටෝකෝල්ස් සම්බන්ධයෙන්. සුබ දවසක් හැමෝටම.